හායි අපි අද යන්නේ වයිල් ග්ලැම්පින් නකල්ස් හොටෙල් එක බලන්න. ඉතින් එන්න මගෙත් එක්ක වයිල් ග්ලැම්පින් හොටෙල් එකේ දවසක් ගත කරන්න. ඔගොල්ලෝ හොටෙල් එකට එන්නේ ඔගොල්ලෝගේ 4x4 ජීප් එකකින් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හොටෙල් එක ඉස්සරහටම එන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලෝගේ වෙහිකල් එක තංගප්පුව කියන ඒරියා එකේ මේගොල්ලෝගේ සේෆ්ටි පාකින් එකක් තියෙනවා. ඉතින් ඒ පාකින් ඒරියා එකේ නවත්තලා ඒගොල්ලෝ arrange කරන ජීප් එකකින් හොටෙල් එකට එන්න පුළුවන්. Bring me into golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a breeze, love moving through me like a wildfire, like a wildfire. අපි ඉන්නේ වයිල් ග්ලැම්පින් නකල්ස් හොටෙල් එකේ. මාර ලස්සන වයිබ් එකක් තියෙන්නේ. කිව්වොත් කටෙන් දුම් දාන්න පුළුවන් ලෙවල් එකට සීතල. මාර ලස්සනයි. පිටිපස්සෙන් පේන්නේ ඕගොල්ලොන්ට නකල්ස් එකේ තියෙන කබානා ටික. පෙන්නන්නම් කබානාස් කීයක් තියෙනවද? එතකොට කොහොමද ඒ වගේ accommodation විස්තර හැමදේම කියන්න. ඉතින් මේ තියෙන්නේ වයිල් ග්ලැම්පින් නකල්ස්. Holding the best of me out of my hand. I know you always understand. Bring me into golden sunlight. If I'm going with you. කියන්න තියෙන එකම දේ වයිල් ග්ලැම්පින් නකල්ස් එකට ඩිරෙක්ට් කරන්ට් නැහැ. ජෙනරේටර් ඇප් through තමයි දිවන්නේ. ඒකින්ද මේගොල්ලෝ ভেජිටබල් උනත් ෆ්‍රෙෂ් වෙජිටබල් යූස් කරන්නේ. ෆ්‍රීස් කරපු වෙජිටබල්ස් නෙවෙයි යූස් කරන්නේ. ඩේලි පර්චේසින් තියෙන්නේ. ඒක මාර ෆ්‍රෙෂ්. ඕනි තරම් මෙහි වෙජිටබල්ස් තියෙනවා. පර්චේස් කරන්න පුළුවන්. එන්ජොයි කරන කට්ටියට ෆ්‍රෙෂ් වෙජිටබල් එන්ජොයි කරන්න පුළුවන්. නකල්ස් වල තියෙන සුපිරිම හොටෙල් එකක් මේක. ඉතින් ජෙනරේටර් එක through දුවන හින්දා මේගොල්ලොන්ගේ ගොඩක් දේවල් පොඩ ලිමිට් කරලා තියෙනවා. නකල්ස් වගේ හයිකින් ඒරියා එක මේ විදිහ හොටෙල් එකක් ගන්න ඔපරේට් කරනවා කියන්නේ ඒක වෙනම ලෙවල් එකක්. ඉතින් එන්න මේ වගේ එක්ස්පීරියන්ස් එකක් බලන්න. ඉතින් මේ විදිහට තමයි ඒගොල්ලෝගේ රූම් ඒරියා එක තිබුණේ. බේසික් කැමිනිටිස් ටික ඔක්කොම තිබුණා. ඉතින් බාත්රූම් ඒරියා එකේ උනත් කියුබිකල් එකක් එක්ක බාත්රූම් ඒරියා එකට ඕන බේසික් කැමිනිටිස් ටික ඔක්කොම ඒගොල්ලෝ ප්‍රොවයිඩ් කරලා තිබුණා. මේ තියෙන්නේ ඒගොල්ලෝගේ රෙස්ටොරන්ට් එකේ තියෙන නයිට් වයිබ් එක. උදේ පාන්දරම ටෙන්ට් එක ඕපන් කරලා බැලුවම දැනෙන නිදහස වචන වලින් නම් කියන්න බෑ. Bring me into golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Good morning. අපි ඉන්නේ වයිල් ග්ලැම්පින් නකල්ස් හොටෙල් එකේ. දැන් නම් උදේ 7:00යි. බැලුවේ සන්රයිස් එකක් තියෙවි කියලා. උදේම නැගිටලා සන්රයිස් එකක් නම් තිබ්බ පාටක් නැහැ. මාර ලස්සන view එකක් තියෙන්නේ. Never the same. Never you calling my name, I'm taking my sweet time. Hey, whatever the plan, I know I'm holding the best of me out of my hand. හැමතිස්සෙම වගේ නකල්ස් වලට පොඩි පින්නක් තියෙනවා. මේ පින්න හින්දා තමයි මේ සීතල රැඳිලා තියෙන්නේ. දැන් උනත් පිණි බානවා. මාර ලස්සනයි. We'll get to the other side.
love moving through me like a wildfire, like a wildfire. වයිල්ඩ් කැම්පින් නකල්ස් එකේ ටෙන්ට් 10ක් තියෙනවා. ඒ ටෙන්ට් 10 කැමති විදිහට ඩබල් ට්වින් කරන්න පුළුවන්. ඒ ටෙන්ට් 10 ඇතුලේ ට්‍රිපල් කරනවා නම් ට්‍රිපල් කරන්න ගොඩක් දුරට බැහැ ටෙන්ට්. ට්‍රිපල් කරනවා නම් බිමට මෙට්‍රස් එකක් දාලා ගෙස්ලාගේ රික්වයර්මන්ට් එකට ඒගොල්ලොන්ට කලින් ඉන්ෆෝම් කරලා ඒ විදිහට ට්‍රිපල් කරන්න පුළුවන්. සෝ ගොඩක්ම බේසික් ෆැසිලිටිස් තියෙන්නේ. මොකද මේක රිමෝට් ඒරියා එකක්. ඒ වගේ වෙලාවට ගෙස්ලාට ඕනි කරන බේසික්ම ෆැසිලිටිස් ටික තමයි මේගොල්ලෝ ප්‍රොවයිඩ් කරන්නේ. සහ කෑමෙන් ගත්තත් ලොකු වරයිටි එකක් නැහැ. වරයිටි එකක් නැති වුණාට තියෙන කෑම ටික රහයි. ඉතින් ඒ විදිහට තමයි මේ හොටෙල් එකේ ඔපරේෂන් එක දුවන්නේ. අපි ගිහලා බලමු රෙස්ටොරන්ට් එකේ මෝර්නින් වයිබ් එක කොහොමද කියලා. අපි ඉන්නේ නකල්ස් වයිල්ඩ් කැම්පින් නකල්ස් රෙස්ටොරන්ට් එකේ. මාර සීතලයි උදේ පාන්දරේ ඉන්න. පොඩි දෙයක් පෙන්නන්නම් රෙස්ටොරන්ට් එකට පේන view එක. මේ තියෙන රෙස්ටොරන්ට් එකට පේන view එක. Bring me into golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a crazy love moving through me like a wildfire, like a wildfire. අපිට මරු RC ජීප් එකක් හම්බුණා. ඉතින් අපි RC ජීප් එකත් අරගෙන පොඩ්ඩක් නකල්ස් වල එළියට ඇවිල්ලා ඒකත් එක්ස්පීරියන්ස් කරලා. ඉතින් මේ විදිහට තමයි ඒ එක්ස්පීරියන්ස් එක අපි ගත්තේ. Never the same. Never you calling my name, I'm taking my sweet time. අපි රෙඩි දැන් චෙක් අවුට් වෙන්න වයිල්ඩ් කැම්පින් නකල්ස් එකේ. මාර ලස්සන ස්ටේ එකක්. ලිමිටඩ් ඇමිනිටිස් තියෙන්නේ. මොකද මේක ග්ලෑම්පින් ඒරියා එකක්. ඒක හින්දා ගොඩාක් ලක්ෂරි ෆැසිලිටිස් නැහැ. ඒ වුණත් මාර ලස්සන ස්ටේ එකක්. ඉතින් මේ විදිහට තමයි අපේ නකල්ස් එකේ ස්ටේ එක ගෙවුනේ. Sinking